ඔන්න මෙන්න මේ විදිහට තමයි මේ දඬු කැපෙන්නේ. මේවා තමයි දඬු. මේක අරගෙන එනවා. ඔන්න බලන්න දැන් ඔන්න කැපෙනවා. අර පැහිච්ච දඬ විතරයි හරියන්නේ. දළු දඬ හැදුවා කියලා වැඩක් නැහැ. ඔන්න බලන්න. සුද්ධ කරලා ඉවරලා දඬු ටික මෙහෙ කොට ගන්නවා. මේ ටික තමයි හරකුන්ට කන්න දෙන්නේ. මෙයාලව කපාගෙන අවිලා දානවා චූටි පුතා කැපි. ඔන්න ඔය විදිහට. කෑලි 3500ක් අපි කෑලි 1000ක් අපි කපලා තියෙනවා. ඕන කෙනෙකුට ගන්න පුළුවන් මේ රුපියල් 3500ක් දීලා. වේලාසෙනින් ඕඩර් කරන්න ඕනේ. එන්න බැරි කෙනෙක් ඉන්නවනම් අපි කෝච්චියට දානවා. කෝච්චියට දානකොට මේ පොඩි ගාණක් ඒ ට්‍රාන්ස්පෝර්ට් charge එකයි කෝච්චියට යන වියදමයි ගෙවන්න ඕනේ. ඒක ඕන කෙනෙකුට ඕන තැනකින්ද ගන්න පුළුවන්. අපි මේ ටික ඔන්න අර පුත්තල මේ ඉස්කෙනෙකුට යවනවා. අය අපි අර පේරාදෙනිය මහත්තුකට යවන්න ඕනේ. ඉස්ස මහරාමෙන් ආයෙ ටිකක් ඕන කියලා කිව්වා ඒ ටික යවන්න ඕනේ. 1000ක් කපන්න දවස් 5ක් විතර යනවා. වේලාසෙන් කිය. හරි ගස්සලා එවන්න. රතු පාට එක මාස එකමාරක විතර ගන්න පුළුවන්. නේද පුතේ? තාම පැහිලා මදිනේ. දළු එක හැදුවා කියලා තේරුම්න්නේ. බලන්න. මෙන්න මේ පැහිච්ච එක තමයි හදන්න ඕන. පැහිච්ච එක. මේකත් මේ හරක් කනවා. අනවශ්‍ය ඒක අයින් කරන්න ඕනේ. ඔය ඔක්කොම ඉවර කරනවද? එන වැඩ ටික කරා.